දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පවත්වනු ලබන තවත් සුවිශේෂී පූජාවක් ලෙස දින 7කට වරක් සිදු කරනු ලබන සත්තායික පූජාව නමින් හඳුන්වනු ලබන නානමුර මංගල්‍යයද සඳහන් කළ හැකිය. එම නානමුර මංගල්‍යය පවත්වනු ලබන සෑම බදාදා දිනයක්ම දළදා මාලිගාවට විශේෂිත දිනයක් වෙයි. දියවඩන නිලමේතුමන් විසින් එහි භාරකාරීත්වය දරනු ලබයි. දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් හා තේවාව භාර නායක ස්වාමීන් වහන්සේගේ හා සෙසු මහා සංඝරත්නයගේ අවවාද අනුශාසනා පරිදි නානමුර මංගල්‍යය පවත්වනු ලබයි. එදින අලුයම් පූජාවෙන් පසු අභ්‍යන්තරයෙහි තිබෙන දළදා කුටියත් නානමුර පූජාව පටන් ගන්නා ස්ථානයත් ආදී සියලු ස්ථානයන්හි අවශ්‍ය කරන උපකරණ ඉතාමත් හොඳින් පිරිසුදු කර සුවඳ ගල්වමින් ආසන මත තබනු ලබයි. අනතුරුව තේවාව බාරනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බදාදා දින 9:30 වන විට වැඩ සිටින මාලිගාවෙහි දොරටුන් විවෘත කරනු ලබයි. නානමුර මංගල්‍යය සඳහා සූදානම් කරන ලද නානමුර සහ සුවඳ පැන්, බොල් පැන් නමින් හඳුන්වන උණු වතුර උඩු මාලයටත් පල්ලේ මාලයටත් රැගෙන යනු ලබයි. නානමුර මංගල්‍යය පවත්වන දිනයට පමණක් ශ්‍රී සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා රත්රන් පාත්‍ර 14ක් භාවිතා කරනු ලබයි. සෙසු දිනවලදී භාවිතා කරනු ලබන්නේ රිදී පාත්‍රයන් වේ.